ඔයාලා ගුරාමි ටැංකියක් දිහා බලන් ඉන්නකොට දැකලා තියෙනවද ගුරාමිය ටික වෙලාවකින් පස්සේ ආපහු උඩට ඇවිල්ලා හුස්ම අරන් යනවා. ඒකෝර මේ මාළුවට බැරිද අනිත් මාළුවගේ වතුර යටදී හුස්ම ගන්න? ඇත්තටම මේ මාළුවා එහෙම හුස්ම ගන්න එන්නේ මෙයාගේ ලැබ්රිත් ඔර්ගන් කියන විශේෂ අවයවයක් තියෙනවා. ඒ නිසා මේ මාළුවාට පුළුවන් වතුරෙන් උඩට ඇවිල්ලා ඒ කියන්නේ ජලයේ මතු පිට තියෙන වාතය මෙයාට භාවිතා කරන්න පුළුවන්. මේ අවයවය ගුරාමි මාළුවට විතරක් තියෙන අවයවයක් නෙමෙයි. මේ අවයවය තවත් මාළු කීප දෙනෙක්ටම තියෙනවා. ඒවයින් කීපයක් තමයි පැරඩයිස් ෆිෂ්ට තියෙනවා, බෙටා ෆිෂ්ට තියෙනවා. ඉතින් මේ අවයවය නිසා මෙයාට පුළුවන් ඔක්සිජන් අඩු ඕනෑම පරිසර තත්ත්වයක් යටතේ හොඳින් ජීවත් වෙන්න. මේ මත්ස්‍යව අපිට හම්බ වෙන්නේ ආසියාවේ, ඉන්දුනීසියා, වියට්නාම්, මැලයාසියා වගේ රටවල් වල කුඩා ගංගා සහ කුඹුරු වශයෙන් තමයි අපිට මේ මත්ස්‍යව හම්බ වෙන්නේ. මේ මත්ස්‍යව ඕර්නමෙන්ටල් කැටගරි එකේ ජනප්‍රිය මත්ස්‍යයෙක්. මේ මත්ස්‍යයට ගොඩක් ඉල්ලුමක් තියෙනවා යුරෝප් USA වගේ රටවල් වල. ඉතින් මේ මාළුව එක්ස්පෝර්ට් කරන්නේ ශ්‍රී ලංකා, සිංගප්පූර්, තායිලන්ත